චව් කොහොමද ඔයාලට? ඉතින් ආදරෙන් පිළිගන්නවා අපේ YouTube channel එක Zero with ANG. ඉතින් අද ඔයගොල්ලොත් එක්ක එකතු වෙන්නේ මේ වීඩියෝ එකෙන් අපි දෙවනි පාරට අපේ unboxing වීඩියෝ එකක් අරන් එන්න. ඉතින් මම හරිම ආසාවෙන් හිටපු මම අපේ Zero with ANG YouTube channel එකේ පවුලට එකතු කරගන්න හිතාගෙන හිටපු අපේ අලුත්ම යාළුවා අපේ අලුත්ම සගයා ඔයගොල්ලොත් එක්ක අන්බොක්ස් කරන්න තමයි මේ වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් අපි බලමු මොකද්ද මම අලුතෙන් අපේ පවුලට එකතු කරගත්ත ඒ අලුත්ම ගැජට් එක කියලා. හරි මේක තමයි අපි අපේ පවුලට එකතු කරගත්ත අලුත්ම සමාජිකයා. ඉතින් මේක DJI Osmo Action 5 Pro Adventure Combo Pack එක. ඉතින් දැනට මේක තමයි ලෝකේ තියෙන හොඳම action cam එක. ඉතින් ආසාවෙන් හිටපු දෙයක් අද ඉෂ්ට වෙනවා. ඉතින් අපි මේක අන්බොක්ස් කරන විදිහ බලමු. ඉතින් මම හිතනවා ඉදිරියට අපි කරන වීඩියෝස් ගොඩක් ක්වොලිටි එකට තියෙයි කියලා. මොකද මේකේ තියෙන ෆීචර්ස් උත් එක්ක මට හිතෙනවා අපි කරන වීඩියෝස් ටිකක් ක්වොලිටි වෙයි කියලා. ඒ වගේම අර කලින් අපි අන්බොක්ස් කරේ DJI mic mini එක. ඉතින් මම අද වොයිස් කරන්නේ DJI mic mini එකත් එක්ක. ඉතින් මට ඒකේ ක්වොලිටි එකත් පොඩ්ඩක් බලා ගන්න පුළුවන්. ඒ වගේමයි ඉදිරියට වීඩියෝස් වලින් මේකේ ක්වොලිටි එකත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි යමු අන්බොක්ස් කරන්න DJI Action 5 Pro. ඉතින් DJI mic mini එකේ පැකින් එක විදිහටම අපිට Action 5 Pro එකේ පැකින් එක මාරම ක්වොලිටි එකට බලාගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් අයේ පැකින් එකේ විදිහටම හොඳට සීල් කරලා තමයි වල තියෙන්නේ. ඉතින් මාරම ක්වොලිටි පැකින් එකක් තමයි තියෙන්නේ. ඒක අතර ගත්තාම පවා එක මාර විදිහට ආස හිතෙනවා අන්බොක්ස් කරනකං ඉවසිල්ලක් නැතිව තමයි හිටියේ. ඉතින් අපි බලමු හිමීට මෙතන තියෙන මේ සීල් කරලා තියෙන ස්ටිකර් එක ගලවලා අන්පැක් කරලා මොනවාද ඇතුලේ තියෙන්නේ කියලා. ඉතින් අපිට DJI ල දීලා තියෙනවා මේ ලොකු බොක්ස් එක ඇතුලේ තව පොඩි බොක්සස් දෙකක්. ඉතින් එකක තියෙන්නේ accessories, අනිත් එකේ තියෙන්නේ DJI Action Pro cam එක. ඉතින් අපි මුලින්ම එක පැක් එකක් එළියට අරගෙන බලමු. ඊට පස්සේ අනිත් පැක් එකත් අරගෙන මේ තියෙන items ටික වෙන වෙනම තියාගෙන බලමු මොනවාද මේකේ ඇතුලේ අපිට DJI ල දීලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට අපිට ඇතුලේ තියෙන accessories උත් වෙන වෙනම ඉටි කවර එහෙම නැත්නම් හොඳ පැකින් එකක දාලා තමයි දීලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක ගොඩක් වටිනවා. සාමාන්‍යයෙන් මොනහරි අපි බොක්ස් එකත් එක්ක තියෙන වෙලාවක මොනහරි කරදරයක් වුණොත් මොනහරි ප්‍රශ්නයක් වුණොත් මේ සීල් පැක් එකට ඇතුලේ තියෙන items ටිකක් safely තියෙන විදිහට හොඳට පැක් කරලා තියෙනවා items ටික වෙන වෙනම. ඉතින් ඒක විශේෂත්වයක් තියෙනවා. ඇත්තට මේක කියන්න ඕනේ. මොකද DJI ලගේ ගොඩක් items වල මම YouTube එකෙත් දැකලා තියෙනවා සහ මම මේ කරන දෙවනි unpack එක unbox එක. ඉතින් ඒ නිසා මම ඒක හොඳටම දැකලා තියෙනවා.
හරි ඉතින් අපිට මුලින්ම DJI ලගින් හම්බ වෙනවා 1.5 meter extension rod එකක්. ඉතින් මම ඒක ගැන විස්තරේ පස්සේ කියන්නම්. ඒ වගේම අපිට DJI ලගේ manual එක සහ ඒගොල්ලෝ නොමිලේ දෙන stickers ටික හම්බ වෙනවා සාමාන්‍යයෙන් හැම item එකකටම හම්බ වෙනවා වගේ. ඉතින් ඒ වගේමයි අපිට හම්බ වෙනවා adapter මවුන්ට් එකක්. ඇත්තටම මේකේ මවුන්ට් දෙකක් හම්බ වෙනවා. නමුත් එක බොක්ස් එකක තියෙන එකයි අනිත් බොක්ස් එකේ තමයි අනිත් එක තියෙන්නේ. ඒ වගේමයි අපිට විශේෂම දේ තමයි අපිට බැටරි කේස් එකක් හම්බ වෙනවා. ඉතින් මේකේ විශේෂත්වය මම ඉස්සරහදී කියන්නම්. ඒ වගේම අපිට Type C කේබල් එකක් හම්බ වෙනවා. ඒ වගේමයි අපිට protective ෆ්‍රේම් එකක් හම්බ වෙනවා. විශේෂම දෙයක් මොකද සාමාන්‍යයෙන් අපි මොකක් හරි දෙයක් ගත්තාම මේකට ප්‍රොටෙක්ටිව් එකක් වෙනම ගන්න ඕනේ. නමුත් මේගොල්ලෝ අපිට ඉන්බිල්ට් ඒක දීලා තියෙනවා. ඒක ඒගොල්ලෝ නොමිලේ දීලා තියෙනවා. ඒ වගේමයි අපිට හම්බ වෙනවා අපි මවුන්ට් ලොක් කරගන්න ලොකින් ස්ක්‍රේව් දෙකක්. ඒ වගේමයි අපිට මවුන්ට් කරලා කොහේ හරි කැම් එක තියලා වීඩියෝ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් අපිට හම්බ වෙනවා curved adhesive base එකක්. මේක ඕන තැනක අපිට සවි කරලා වීඩියෝ කරන්න පුළුවන් කැම් එක රඳවලා. ඉතින් මෙන්න මේ ටික තමයි හම්බ වෙන්නේ. ඒ වගේම විශේෂම දේ විශේෂම අයිටම් එක අපිට හම්බ වෙන වටිනම දේ. ඉතින් අපි ආසාවෙන් ගන්න වෙන්න මේක නිසා. ඉතින් අපිට හම්බ වෙනවා DJI Osmo Action 5 Pro cam එක. ඉතින් මම හිතන්නේ ඒක දැක්කහමම ඒකේ තියෙන අර quality එක මාර විදියට දැනෙනවා. ඉතින් මම හිතන්නේ ඉතින් මෙන්න මේ විදිහට හොඳ මැටීරියල් එකකින් තමයි මේක නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේ 1.5 meter extension rod එක අපිට මේ විදිහට අර අපි ඉස්සර පාවිච්චි කරපු selfie stick එකක් විදිහට ඒ feeling එකත් එක්ක අපිට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ වගේමයි මම අර ඉස්සෙල්ලා කිව්ව මේ බැටරි කේස් එකේ අපිට 1950යි මිලිඇම්පියර් බැටරි තුනක් හම්බ වෙනවා. ඉතින් මාරම විශේෂයි ඒක. මොකද මාරම වටිනවා. මොකද මොන දේ කරන්නත් අපිට බැටරි තියෙන්න ඕනේ කැම් එක ඔන් කරගෙන යූස් කරන්න. ඉතින් මම හිතන්නේ ඒක මාරම වැලියු දෙයක් අපිට DJIලා දෙන. ඉතින් තව අයිටම්ස් වල කියන්නේ එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඉතින් ඒවල මේ විදිහටම බැටරිස් එනවා ඇති. නමුත් මගේ ළඟ තියෙන එකෙන් මම හිතන්නේ මේක ඇත්තටම මාරම වටිනවා. මොකද අපිට මේකේ කියලා තියෙන විදිහට අපිට පැය 4ක් එක දිගට පාවිච්චි කරන්න පුළුවන් කියලා තමයි මේකේ අපිට කියලා තියෙන්නේ. ඉතින් පැය 4ක් පාවිච්චි කරනවා කියන්නේ ඉතින් සෑහෙන සමනෙන් බ්ලොග් කරන ට්‍රැවල් කරන කෙනෙක්ට සෑහෙන වටිනවා. ඉතින් ඒක නිසා මම ඒකේ ලොකු විශේෂත්වයක් දකිනවා. ඉතින් කැම් එකේ විස්තර වලට ගියොත් අපිට මෙන්න මෙතන හම්බ වෙනවා බටන් එකක් quick access එකක් කැම් එක on වෙන්න. ඒ වගේමයි අපිට මෙතන මේක බැටරි දාන්න බැටරි කම්පාර්ට්මන්ට් එක සහ මෙමරි කාඩ් කම්පාර්ට්මන්ට් එක හම්බ වෙනවා. ඒ වගේම අපිට ඩිස්ප්ලේ එකක් හම්බ වෙනවා. ටච් ස්ක්‍රීන් ඩිස්ප්ලේස් දෙකක් හම්බ වෙනවා. ඉතින් අපිට ෆ්‍රන්ට් එකේ සහ බැක් එකේ දෙකක් හම්බ වෙනවා. ඒ වගේමයි අපිට අර මවුන්ට් දෙක ක්ලිප් කරන්න කැම් එකේම හම්බ වෙනවා මේ වගේ ක්ලිප් පොසිෂන් එකක්. ඒ වගේම අපිට පවර් බටන් එක හම්බ වෙනවා එක පැත්තක. ඉතින් ඒ වගේමයි මේ කැම් එකේ සුවිශේෂී තව දෙයක් තියෙනවා මට කියන්න. මොකද අපි මේ කැම් එක ගත්ත ගමන් ඔයාට කිසිම මෙමරි චිප් එකක් නැතුව මේකේ තියෙන බැටරි එකක් මේකට කැම් එකට දාලා අපිට එවෙලෙම වීඩියෝ කිරීමේ හැකියාව
මේ කැම් එකේ දීලා තියෙනවා inbuilt මේකේ මෙමරියක් එනවා 47GB. අපි සාමාන්‍ය බ්ලොග් එකක් කරද්දී අපි travel කරද්දී අපිට හිතන තැන්වල වීඩියෝ ඔන් කරගන්න ඒකට දීලා තියෙන සුවිශේෂී quick access එක මේකේ include වෙනවා. ඉතින් ඇත්තටම මාරම ෆීචර්ස් තියෙන කැම් එකක්. මං හිතන්නේ ඉතින් දැනට කියන විදිහට ඉතින් ලෝකේ තියෙන හොඳම ඇක්ෂන් කැම් එක කියන එක වැරදිත් නෑ කියලා හිතෙනවා. ඉතින් අපි බලමු කොහොමද දැන් අපි මේක ඔන් කරගෙන යූස් කරන්න කියලා. අපි සාමාන්‍යයෙන් ෆෝන් එකක් අතර ගත්තාම තියෙන ඒ ෆීලින් එක ටච් ස්ක්‍රීන් එකත් එක්ක අපිට මේ වගේ සෙටින්ග්ස් ටික හදාගන්න තියෙන ෆීලින් එක ඉතින් ඒ කැම් එකකින් උපරිම දීලා තියෙනවා. ස්ක්‍රීන් එක පොඩි වුණාට ඉතින් අර පුංචි වුණත් හරිම සරයි ගම්බිරි සැටේ වගේ පොඩි වුණාට සෑහෙන වැඩක් ගන්න පුළුවන් කැම් එකක් කියලා බැලූ බැල්මට පේනවා. ඉතින් යූස් කරලම බලමු අපි කොහොමද මේකේ සිටුවේෂන් එක කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඉතින් දැක්කහම තේරෙනවා මාරම ක්වොලිටි කියලා. ඉතින් මේ විදිහට තමයි අපි මම පොඩි වීඩියෝස් කෑලි දෙකක් තුනක් ගත්තා. මේ තියෙන්නේ මේකේ කිසිම ෆිල්ටර් එකක් නැතුව කැම් එක ඔන් කරපු ගමන්ම අපිට හම්බ වෙන ක්වොලිටි එක. අපිට මේ විදිහට මේක එහෙම ලං කරාම ඒක මැග්නටික් එකත් එක්ක මේක ඉක්මනට ෆිට වෙනවා. ඉතින් හරිම ලේසි. ඒ වගේමයි මාර හෙවි එකක් තියෙන්නේ මේකේ. ඇත්තටම මම හිතන්නේ ඇක්ෂන් කැම් එකක් කියන්නේ ඒක නිසා වෙන්න ඇති. මේක හෙලවුණත් එහෙම ගැලවෙන පාටක් පේන්නේ නැහැ. ඒ වගේමයි මේක මේ විදිහට සවි කරලා අපිට පුළුවන් මේ නේල් එකෙන් එකක් මේකට දාගන්න. ඔන්න මගේ අලුත්ම ඇක්ෂන් කැම් එක. ඔන්න ඉතින් මේක තමයි මගේ හීනයක්. මං හිතන්නේ ඉස්සරහට මගේ මේක ඇත්තරම හොබි එකක්. එහෙම නැත්නම් මං ආසාවෙන් කරන දෙයක් තමයි මේ channel එක. ඉතින් ඒකට ඒක කොයි වගේ තැනකට ගියත් මං හිතන්නේ මම ආසාවෙන් හිටපු දෙයක් ගත්තා. ඉතින් මට හම්බුණා. ඉතින් මේක තමයි මගේ අලුත්ම කැම් එක. ඉතින් අපි iPhone එකට පොඩි තිතක් තියෙනවා, පොඩ්ඩක් ඉන්න දෙනවා. අපි මේකින් තමයි ඉස්සරහට කරන්නේ. ඉතින් හොඳටම තියෙනවා. හරිම cute. ඒක හොඳම ක්වොලිටි එකකින් තියෙනවා. අතරම මාරම ෆීලින් එකක් දැනෙන්නේ. තනිය තින් උනත් හොඳට මේවා ගන්න පුළුවන්. මාරම මේ එකක් තියෙන්නේ. ඉතින් හරිම සතුටුයි. ඉතින් ඇත්තටම මම හිතනවා මේක මාරම වටින දෙයක් කියලා. මේ ප්‍රොටෙක්ටිව් ෆ්‍රේම් එක ප්‍රොටෙක්ට් එකට ඇත්තටම හොඳ හෙවි එකට තියෙනවා. මම ඒක පොඩ්ඩක් මේ විදිහට උස්සලා මේ වගේ ක්ලිප් එක පන්නලා මේකේ තියෙන ෆීචර්ස් මැච් වෙන විදිහට අපිට මේක දාන්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතන්නේ මේ විදිහට වෙන්න ඕනේ. දැන් නම් අර හොඳ ක්වොලිටි එකක් තියෙනවා. වැටුණොත් බය නැහැ ඇත්තටම. රයිට්. දැන් අපි මේක රයිට් මේ තියෙන්නේ නියමටම තියෙනවා. හරි. එහෙනම් මේක ගැන දැනට කතා කරලා ඇති. ඉතින් මේක ආයි පාවිච්චි කරනකම් ඒ කියන්නේ අලුත් වීඩියෝ එකකින් අරන් එනකම් හරිම සතුටක් තියෙන්නේ. පුදුම කුතුහලයක් තියෙන්නේ කොහොමද වෙන්නේ කියලා බලන්න. ඉතින් මම හිතනවා දැන් අපි මේ වීඩියෝ එකෙන් සමුගත්තොත් හොඳයි කියලා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමෙන් ඉන්න. ඒ වගේමයි මතක ඇතුව අපේ YouTube channel එක Zero with ANG subscribe කරලා තියාගන්න. ඒ වගේම bell icon එක all කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ගන්නට notification එකකින් දැනගන්න පුළුවන්. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ciao.